ඉතින් මහනුවර නගරේ හිටියා මේ සුදු පාට සාරියක් ඇඳගෙන ටිකක් මේ ප්‍රසිද්ධ කෙනෙක්. මේවා හැඳින්වුවේ සුදු අක්කා කියලා. මේ සුදු අක්කා නිතරම දළදා මාලිගාවට යනවා හවස දළදා හාමුදුරුවෝ වැඩ පුදා ගන්න. ඉතින් මේ කියන ස්ත්‍රිය මුල් කරගෙන මෙයාගේ ජීවිතය පදනම් කරගෙන ප්‍රවීණ ගේය පද රචක රම්බණ්ඩා සෙනවිරත්නයන් ලියනවා ලඳුනේ ගීතය. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කියලා. ඉතින් මේ ලඳුනේ වගේම එහා සමානම වූ අත්දැකීමක් පදනම් කරගෙන මේ නූතන යුගයේ කවියෙක් නිර්මාණය කරනවා පද්‍ය පන්තියක්. මේ අර ලඳුනේ ගීතයේම එන ස්ත්‍රියක් ගැනම කියවෙන කවියක්. ලෞතුරා බුදු වෙන්න ඕන නෑ සම්මා සර් මම අත්පිඩියේ ටවුමටම පද්මා ලැජ්ජාව ගලවලම පැත්තකට දැම්මා ගණිකාව කිව්වාට දරුවන්ට අම්මා තරු කැකුළු නිදි කරලා ඇවිත් රෑ අහසට සිඹිමි මම වලාකුළු එක ගානේ 10කට බුදුසර් පිරිමියෙක් ලං වුණොත් පහසට නිවෙනවා බඩගින්න පොඩි එවුන් 5කට මමත් ඉස්සර මලක් ලස්සනට පිපුණු පුදසුණක් වෙත නොයා කැලේකම මැරුණු ගහද්දිත් එක දිගට වටේට මාකුණු වැටුණා මම අපායට හිඩසකින් පැලුණු ගහද්දිත් එක දිගට වටේට මාකුණු වැටුණා මම අපායට හිඩසකින් පැලුණු